Hello guys. ගෝල්ඩ් වල ට්‍රේඩ් බ්‍රේක්ඩවුන් එකක් දෙන්න යන්නේ. මොකද මට පේන්නේ ගෝල්ඩ් විතරයි ක්ලියර් මේ අවස්ථාවේදී. බුලිෂ් බයස් එකක් තියෙන්නේ මෙතනින් බැලුවොත් එක්ස්ටර්නල් ප්‍රෝන් ලික්විඩිටි වීක්ලි හයි එක තියෙන්නේ. මම ට්‍රේඩ් එක දුවනවාද කියලා බලමු. එන්ට්‍රි එකක් දාලා ඉන්නම්. යනවා නේද? නෑ. අපි තව ටික එන්ට්‍රි ගමු. හරි. වීක්ලි ප්‍රෝන් ලික්විඩිටි වලට උඩ තියෙන්නේ. ඩේලි ගත්තත් එහෙමයි. ඩේලි බුලිෂ් තියෙන්නේ. පෝව ගත්තොත් පෝව ෆෙයා වැලියු ගැප් එකට මේ ලෙග් එකේ පෝව ෆෙයා වැලියු ගැප් එකට මෙතන ඇවිල්ලා තියෙන්නේ. අපි මෙතන දාමු පෝව FPG එක. මෙතන මෙන්න මෙහෙම ඇවිල්ලා තියෙනවා. එහෙම ගත්තොත් මේ ලෙග් එකේ මෙතන ලික්විඩ් ස්විප් එකක් තියෙනවා. ඒක තමයි පොඩි ඩවුට් එකකට තියෙන්නේ. කමන්නේ. මෙතන ගත්තොත් පෝව ඩ්‍රෝන් ලික්විඩ් තියෙන්නේ. මෙන්න මෙතන අර වීක්ලි ඩොලර් එක එතන උනාට පෝව ඩ්‍රෝන් ලික්විඩිටි ඔන්න ඔතන තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි පෝව එකෙන් shift කරමු 15 මිනිත් එක. පෝව ක්ලියර් නේ අපිට මේක. පෝව එකෙන් හරි අපිට 1 මිනිත් මාකට් ස්ට්‍රක්චර් shift එකක් ගන්න පුළුවන්. මම මෙතනින් entry එකක් ගහලා එන්නම්. මට විනාඩියක් දෙන්න. එතන එහෙම risk නේ. ලිමිට් එක දාලා මම මේ එන්ට්‍රි ගොඩක් ගහනව නෙමෙයි මේ TP එක ඇඩ්ජස්ට් කරනවා. හරිද 1 to 2 එකට. හරි එන්ට්‍රි එක පොඩි අවුලක් වුණා රිස්ක් කරපු ගානේ නෙමෙයි වැටුනේ. හරි මම මෙහෙම පෙන්නනවා. දැන් පෝව එකේ මට මෙහෙම පෙන්නනවා. ෆෑවලි ගැප් එක පෙන්නනවානේ. එකෙන් යනවා 15 මිනිත්. 15 මිනිත් වල ගියාට පස්සේ මට 15 මිනිත් වල පෙන්නනවා බෙන්න මෙතන තියෙන මේ ගෝල්ඩ් බ්ලොක් එකක් විදිහට ගන්නත් පුළුවන්. ඒක තමන්ගේ මේක සමහරු ඉන්නවා මේක ඕඩර් බ්ලොක් එකක් විදිහට ගන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒක කොහොම හරි මේ ෆෑවලි ගැප් එක තමයි 15 මිනිත් එක තියෙන්නේ. 15 මිනිත් එකේ තියෙනවා V shape projection එකක් මෙහෙම. sharp turn එකක්. එහෙම නැත්නම් මේකට කියනවා මේ VSR එක. DPR එකකුත් එක්ක තියෙන VSR එකක් තියෙනවා. හරිද? මාකට් එක ඒක හදාගෙන තමයි උඩට ගිහිල්ලා තියෙන. හැබැයි එතන ස්ට්‍රක්චර් එක උඩට බ්‍රේක් කළා නැහැ. හරිද? ඒ නිසා මම යනවා ඒකෙන් 5 මිනිත් වලට. 5 මිනිත් වලට ගියාට පස්සේ මෙතන ලෝ එක ස්විච් කරලා උඩට හදාගෙන ගිහිල්ලා තියෙන්නේ. මෙතන MSS එකක් වගේ කතන්දරයකුත් තියෙනවා. එතනදී මේ ලෝ එකේ ඉඳලා මම මේ හයි එකට OT ගහලා බලනවා OT ලෙවල් එකේ තත්ත්වය කොහොමද කියලා. ඔන්න OT ලෙවල් එකටත් ඇවිල්ලා තියෙනවා. මම ඒක මාක් කරන්නම්. OTE ලෙවල් එක වෙන්න මේ විදියට වෙන පාට එකකින් මාක් කරන්නම්. මේක මාක් කරලා මේ මාක් කරලා මම පෙන්නන්නම් මේ කියනවලට තව කතන්දරයක් මේකේ. ඒතර OT ලෙවල් එකටත් ඔන්න මාකට් එක ආවා. හරිද? ඇවිල්ලා OT ලෙවල් එකේ OT ලෙවල් එකෙන් වෙන්න මෙතන TS එක නැත්නම් ලික්විඩිටි ස්විප් එකක් දෙනවා වෙන්න මෙහෙම. එතන අපි ලික්විඩිටි ස්විප් එකක් මෙතන මෙන්න මෙහෙම තියෙනවා. හරි අපි ලික්විඩිටි ස්විප් එකත් එක බලමු SMT තියනවාද කියලා. මේ තියෙන්නේ 3.20 නේ. 3.55 ගලවලා තියෙනවා. මෙතනින් SMT හදලා යන්නේ. හරිද? මේ පේනවාද? මේ ලෙක්ස් তে SMT හදලා තමයි උඩට රිවර්ස් වෙන්නේ. එතකොට SMT තියෙන්නේ නෑ SMT එකක් නෑ. හරිද? එතන SMT එකක් නෑ. ඒක අපි යන් 1 මිනිත් වල. දැන් OT ලෙවල් එකනේ තියෙන්නේ. OT ලෙවල් එක 1 මිනිත් වලට ගියාට පස්සේ අන්න 1 මිනිත් වල තියෙනවා පේනවද? ලස්සන SMT එකක් මේ දෙක අතර. ලික්විඩ් ස්විප් එකක් තියෙනවා.
SMT divergence තියෙනවා මෙතන. SMT with silver කියලා දාමු. හරිද? ඊට පස්සේ entry එක limit එක තිබ්බේ මෙන්න මෙතන. fair value gap එක නේ market structure shift level එකේ. එතකොට 1 minute දැන් ඔක්කොම මම මේ weekly එකේ ඉඳන් තමයි 1 minute වල මාරුනේ. හරිද? මම මේ එක එක entry type quality CST එකෙන් පෙන්නනවා, VSR PPR එකෙන් පෙන්නනවා, OTA එකෙන් පෙන්නනවා, market structure shift එකෙන් පෙන්නනවා. ඔය මොකෙන් පෙන්නුවත් මම බලන්නේ මේ මම ඔයාලට කියන්නේ market එක read කරන විදිය තමයි මම උගන්වන්නේ. හරිද? එතකොට ඒක ඕනම විදියකට add කරගන්න පුළුවන්. MSS එක මෙතන තියෙනවා 1 minute. MSS එක මෙතන තිබ්බට පස්සේ limit එක වැදෙන මෙන්න මෙතනින්. SL එක දාන්න තිබ්බේ මෙන්න මෙතනින්. මේක 1 to 3 මම තියනවා 1 to 2 ගන්න මට අවශ්‍ය ගේන් මේ රිස්ක් කරපු ගාන රිස්ක් උනේ නැති නිසා ඊට අඩු ගාන රිස්ක් උනේ. ඒක නිසා මම මෙතනින් තියනවා 1 to 3 ටාගට් එක. හරිද? ඔන්න ඔහොම තමයි මේ මගේ එන්ට්‍රි එක ගත්තේ. මේක මම කන්ටිනියු කරන්නම් TP හෝ SL වැදුනට පස්සේ. hello guys ඔන්න ඔය විදිහ තමයි ට්‍රේඩ් එක TP උනේ. මම නැවත කියන්නම් ගත්ත විදිහ. weekly ගත්තොත් bullish තියෙන්නේ. weekly bullish bias මෙතන external එකට යන්න ඕනේ. daily ගත්තොත් daily bullish තියෙන මේ fair value gap එකෙන් reject වෙලා මේ bullish bias continue කරන්න ඕනේ. weekly bias එක continue කරන්න ඕනේ. four ගත්තොත් four fair value gap එකකින් තියෙන්නේ. four external වලට යන්න ඕනේ මෙතන reject වෙලා. ඒකෙන් මම four එකෙන් pie not අර context එකකින් මම entry ගන්න time frame එකට අදාළ සංසිද්ධිය තියෙන්නේ 4 hour එකකින්. මම ඒක නිසා ඒක අඳුරගෙන ඒකෙන් පයින්නවා 15 minute වලට. 15 minute වල ගියාට පස්සේ මෙතන තියෙනවා V shape projection එක මේ fair value gap එකේ. මේ fair value gap එකෙන් V shape projection එකක් එක තියෙනවා මෙතන මොකද්ද? VSR BPR එක balance price range එක. මම ගන්න ආසම entry type එකක් ඒක. ඉතින් ගල අනිවාර්යයෙන්ම මේක උඩට යන්න ඕනේ. උඩට යන්න ඕනේ අනිවාර්යයෙන්ම යන්න ඕනේ. යන්න ඕනේ කියන සිග්නල් එක දෙනවා. හරිද? දීලා ඊට පස්සේ 15 මිනිත් වල මට එන්ට්‍රි එකක් ගන්න දුන්නට මෙතනින් පාතට ඇවිල්ලානේ. මෙතන ගත්තත් 15 මිනිත් එන්ට්‍රි එකක් ගත්තොත් ටිකක් කළා මම හෝල්ඩ් කරන් ඉන්න වෙනවනේ. ඒක නිසා ඒක නිසා මම යනවා 15 මිනිත් එකෙන් 1 මිනිත් වලට 1 මිනිත් වල වෙන්න මෙතන sorry 5 මිනිත් එකට ගිහිල්ලා මෙතන OT එක ගහලා බැලුවහම මෙතන ලෝ එකේ මෙතන හයි එකට මේ OT ලෙවල් එකේ මාකට් එක තියෙන්නේ. ඒකත් හොඳ PDR එකක් එන්ට්‍රි එකක් ගන්න. ඒකේ 5 මිනිත් එකෙන් 1 මිනිත් එකට ගියාට පස්සේ 1 මිනිත් මාකට් ස්ට්‍රක්චර් shift එකක් තියෙනවා. OT ලෙවල් එකනේ ඔක්කොගෙම රිජෙක්ට් වෙලා. ඒකත් එක liquidity shift එකක් තියෙනවා. මාකට් ස්ට්‍රක්චර් shift එකක් තියෙනවා. මෙතන සිල්වත් එක්ක SMT divergence එකක් හැදලා තියෙනවා. මාකට් එක අනිත් පැත්ත හැරෙන්න අවශ්‍ය ඔක්කොම හේතු කාරණා දීලා තියෙන්නේ. ඒක නිසා මම මෙතනින් එන්ට්‍රි එකක් ගන්නවා. 1 to 3 කියලා වෙන්න මෙහෙම එන්ට්‍රි ඔන්න ඔය විදිහට තමයි ප්ලේ උනේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි එන්ට්‍රි ගත්තේ. ගෝල්ඩ් වල මේ යුද්ධමය වාතාවරණයත් එක්ක මේක තව බයි වෙන්න පුළුවන් කියලා මම හිතනවා. එතකොට ඔන්න විදිහට තමයි බයි එන්ට්‍රි ගත්තේ. අයිඩියා එක එන්නේ නැති කියලා මම හිතනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ජය වේවා.